මන් දන්නවා ඇත්ත. අනුන්ගේ ප්‍රශ්න ඕන තරම් හොඳට විසඳන. හැබැයි තමන්ට ප්‍රශ්නයක් ආවහම කිසිම දෙයක් කර කියාගන්න බැරුව පඹ ගාලක පැටලෙන කෙනෙක්. අර කතාවකුත් තියෙනවානේ ප්‍රශ්නය තමන්ගේ නොවනතාක පිළිතුර දාර්ශනිකයි කියලා. මන් දන්නවා ගොඩක් අය ඔයාලගේ යාළුවන්ගේ ප්‍රශ්න හරි තර්කානුකූලව විසඳනවා නේද? යාළුවෙක්ට ප්‍රශ්නයක් ආවහම හොඳ තර්කානුකූල විසඳුම් දීලා එයාලගේ ප්‍රශ්න විසඳලා දීලා අර දුකෙන් ඉන්න අය සුවපත් කරන කෙනෙක් නේද ඔයා? හැබැයි එච්චර ප්‍රශ්න විසඳන ඔයාට ඔයාගේ ප්‍රශ්නයක් ආවහම ඔයා පඹගාලක පැටලෙනවා නේද? මේකට කියන්නේ සොලමන් පැරඩොක්ස් කියලා. අර කතාවකුත් තියෙනවානේ ප්‍රශ්නය තමන්ගේ නොවනතාක පිළිතුර දාර්ශනිකයි කියලා. කතාව ඇත්ත. මොකද ප්‍රශ්නය තමන්ගේ නොවනතාකත් තමන්ට අනිත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳනකොට පිළිතුරු ගොඩක් හොඳට තාර්කිකව පේන්න ගන්නවා. මොකද තමන් ඒ ප්‍රශ්නෙන් සොයාගත්තා. ඒ ප්‍රශ්නේ තමන්ගේ නෙවෙයි. ඒ ප්‍රශ්නේ නිසා ඔයා හැඟීම් එක්ක හිර වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන එක්කෙනා හැඟීම් එක්ක හිර වෙනවා. නමුත් ඔයා නම් ඒකට උත්තර හොයන්නේ වෙනත් කෙනෙකුගේ ප්‍රශ්නෙට නම් ඔයා උත්තර හොයන්නේ. ඔයා ඒ හැඟීම් එක්ක ඒ විදිහටම පැටලෙන්නේ නැහැ. හැඟීම් කියන ඒවා ප්‍රශ්නයක් විසඳනකොට මීදුමක් වගේ. අන්න ඒ නිසා තමයි ඔයාට වෙනත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳන්නේ අපූර්ව හැකියාවක්. හරි මායාකාරී හැකියාවක් ලැබිලා. නමුත් ඔයාට ප්‍රශ්නයක් ආවම ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙන්නේ. මොකද ඔයා එතකොට ඉමෝෂනල් වෙන්න ගන්නවා. ඔයාගේ හැඟීම් මීදුමක් වගේ ඔයාගේ මනස වහගෙන තමයි ඉන්නේ. ඔයාට ප්‍රශ්නෙට උත්තර පෙවුනක් පේන්න ගත්තා. ඔයා පස්සේ දිගට තර්ක කරන්න පටන් ගන්නවා. මම මේ උත්තරේට මේ විසඳුමට ගියොත් මොන වගේ අතුරුඵල එන්න පුළුවන්ද? මේ විසඳුමට ගියොත් මොන වගේ අතුරුඵල වෙන්න පුළුවන්ද? මෙහෙම කරොත් මෙහෙම වෙයි. ඔයා පඹගාලක පැටලෙනවා. ඉතින් Tamanට ප්‍රශ්නයක් ආවම තවත් කෙනෙක් එක්ක කතා කරන එක. Tamanට විශ්වාසවන්ත කෙනෙක් එක්ක ප්‍රශ්න කියන එක අය හරහා ප්‍රශ්න වලට විසඳුම් හොයන එක හොඳයි. හැබැයි හැම ප්‍රශ්නෙම වෙනත් කෙනෙකුට කියලා උත්තර හොයාගන්න පුරුදු වෙන්නත් එපා. මොකද අපි අපේ ප්‍රශ්න කියන හැමෝම හරි හොඳ මිනිස්සුත් නෙවෙයි. ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ ප්‍රශ්න තමන් විසඳ ගන්න උත්සාහ කරන්න. තමන්ට හොඳ තමන්ගේ ප්‍රශ්න කියන්න පුළුවන්. විශ්වාසවන්ත ප්‍රශ්න විසඳන්න පුළුවන් හැකියාවක් තියෙන යාළුවෝ සෙට් එකක් ඇති කරගන්න.